ඔන්න දැන් අපේ ගෙදර පිටිපස්සේ මගේ අපේ නංගිලාගේ ගෙදර පිටිපස්සේ ඒ කියන්නේ බෑක් යාඩ් එකට බණියෙක් ඇවිල්ලා. දැන් මේ බණියා කියන්නේ පුංචි හාවෙක්නේ. කියන්නේ ඉතින් බණිය කියලානේ. මෙයා හැමදාම එනවලු. දැන් මෙයා කන්නේ මේ ඩැන්ඩිලයින් මල්. ඉතින් කනවා, ඔළුව කසනවා, තව චුට්ටක් ආයි තව මොනවා හරි හොයා ගන්නවා. මේ විදිහට අපිට පරිසරය නරඹන එක මනසට හරියම සුවදායයි. ඒ වගේම මේක භාවනාවක් වගේ. ඉතින් තමන්ගේ ගෙදර දැන් ලංකාවේ නම් අපිට කුරුල්ලෙක් නානවා බලන එක, එතකොට ලේනෙක් කනවා බලන එක, සත්තු ටිකක් එහාට මෙහාට දුවනවා බලන එක අපිට නිතරම කරන්න පුළුවන් එක්සර්සයිස් එකක්. දැන් මේ ගෙදර කුස්සියේ ඉඳන් එළිය බලපුවාම මේ තියෙන්නේ. ඉතින් ඒකට පුංචි මොහොතක් අපි ගන්නවා නම් පරිසරය තුලින් අපිට ගන්න පුළුවන් මානසික සතුට, මානසික සුවය, ඒ නිරෝගීතාවය අපිට හරි වැදගත් වෙනවා ජීවිතේ ඉදිරියට ගෙනියගෙන යන්න. ඉතින් මේවට අපි කියන්නේ ෆ්‍රී මෙඩිසින් කියලා. ඒ කියන්නේ අපිට බෙහෙත් ආයි වෙන ඕනේ නැහැ. මේ වගේ දේවල් වලින් තමයි අපිව සුවපත් කරගන්න පුළුවන්. ඉතින් පරිසරය නරඹන එකම තමන් පුරුදු පුහුණු කරගත්තොත් මොන වැඩේ කරගෙන හිටියත් ඒ වෙලාවට පුංචි වෙලාවක් අරගෙන පරිසරය නරඹන්න අපිට යොදවන්න පුළුවන්. මේ කැනඩාවේ ඔටාවා වල හරි ලස්සනයි දිග මලක් අරගෙන කෑවා. ඉතින් ඔටාවා වල ඉඳන් මම මේ වීඩියෝ එක කරන්නේ. ඕගොල්ලන්ටත් පුරුදු පුහුණු කරගන්න පුළුවන් මුවගට හිනාවක් ගන්න පුළුවන් එක්සර්සයිස් එකක් මේක.